අද මෙදින් පෝය දවස. මාලිගාවේ සඳුළුතලයේ සිට යසෝදරා දේවිය රාහුල කුමරුට පෙන්වූයේ තමන්ගේ පියාණන්වයි. ඈතින් වඩින බුදුන් වහන්සේ පෙන්වමින් ඇය පැවසුවා, "ඒසෝහි තුය්‍යහං පිතා නරසිංහෝ" කියලා. "පුතේ, ඒ වඩින්නේ සිංහයෙක් වගේ තේජවන්ත වූ ඔබේ පියාණන්." බුදුන් වහන්සේගේ ජීවිතය දෙස බැලුවම අපට පේනවා පියෙක් දරුවෙකුට දක්වන අසීමිත ආදරය. උන්වහන්සේ රාහුල පුතුට ලබා දුන්නේ රන් රිදී නෙවේ, සදාකාලික නිවනයි. දියණියක වේවා පුතෙකුත් වේවා පියෙකුට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දරුවා මේ ලෝකේ උතුම්ම මිනිසෙකු වෙනවා දකින්නයි. අප්පච්චි කෙනෙක් කියන්නේ දරුවෙකුට මේ ලෝකේ ලැබෙන පළමු වීරයා. තමන් විඳින දුක් පීඩා හංගගෙන දරුවන්ගේ ජයග්‍රහණ දෙස බලා හදවතින්ම සතුටු වෙන්න පියෙකුට පුරුවන්. බුදුන් වහන්සේ තම පුතු වෙනුවෙන් කළ ඒ මහා කැපවීම ලොව වෙසෙන සෑම පියෙකුටම උතුම් ආදර්ශයක්. පියෙක් දරුවෙකුට දෙන උතුම්ම දායාදය දීපල නෙවෙයි. ඔයාගේ අප්පච්චිට ඔයාට දෙන්න කියලා මහා සල්ලි දීපල සැප සම්පත් නැතුව ඇති. ඒත් ඒ රැකවරණය, අවවාදය, ඔහුගේ කැපකිරීම, ඒ හැම දෙයක්ම ඔයා වෙනුවෙන්මයි. පියෙක් දරුවෙකුට දෙන උතුම්ම උරුමය ගුණධර්මයි. අප්පච්චිගේ ඒ නිහඬ ආදරය තේරුම් ගන්න තරම් අපි වාසනාවන්ත වෙන්න ඕනේ. ඔයාගේ අප්පච්චිගේ ආදරය ඔයත් අදම හඳුනා ගන්න. පරක්කු වෙන්න එපා. ඒ ආදරය අගය කරන්න, ගරු කරන්න, හැමදාමත් හදවතේ දරා ගන්න. මම